හැමදාම බං මේ රස්සාව කරගෙන යන්න එපා වෙලා. හැමදාම අපි පොලිසිය ගානේ බන් ලදින්න වෙන්නේ. ඔව් සයිමන් අයියේ. මුදලාන් නම් ඉතින් අපිට සල්ලි දෙනවා තමයි. ඒ වුණාට හැමදාම මේ වැඩේ කරන්න බෑ බං. මටත් ඕක තේරුණා. අන්න බං මාටියෝ මුදලාලිත් එනවා. මොකෝ මේ උඹලා දෙන්න සාකච්ඡා කරන්නේ? මට හොරාට මොනවද උඹලා කතා කරන්නේ? අනේ නෑ මුදලාලි. අපි මේ කල්පනා කරේ හැමදාම මේ කසිප්පු ජරාව පෙර ඉඳලා බෑනේ. දැන් එන්න වැඩේ දෙල්ලෙන හැඩයක් තියෙන්නේ. අපේ ඇඟේ මාංශයෙන් දෙයක් හම්බ කරගන්න බැලුවේ මේ මාටියත් එක්ක කතා කරලා. අනේ මුදලාලි. අපිට මේ රස්සාව දැන් කරලා එපා වෙලා හිරේ දඟු වැටලම එපා වෙලා. අපි බැලුවේ ගොවිතැනක් හරි ගන්න ජීවත් වෙන්න. ඔව් බං මටත් දැන් මේක තීරලා තමයි තියෙන්නේ. අපි හැමදාම මේ වසපෝපව මිනිස්සුන්ට මේ ගන්න සල්ලි ආදෙන්නේ නැහැ බං. අපි දැන් හොඳ මිනිස්සු වෙමු බං. බං මාටු බං සයිමු ඔබ හිතුවේ මං එහෙම කියයි කියලාද? අනේ බං ඔන්නේ බඩි පෙරලා ගනින් දැන් මේ මිනිස්සු පොලිමේ ඉන්නවා බඩු ගෙනියන්න ඇවිල්ලා. අනේ ඔව් මාටියෝ ඔන්න ඒවා බන් තියෙන වැඩ කරගෙන ඉන්න. අපි කරන්න ගොවිතැන්.